හරි පුතේ අපි එහෙනම් මේ ගාන හදන්න බලමු. දැන් මේ ගාන හදද්දී අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ಗುಣ කිරීම. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි මේ වගේ ගණිත කර්ම ගොඩක් තියෙන ගානක් සුළු කරන්න පටන් ගන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට තමයි මේක හදාගෙන යන්න ඕනේ. හැබැයි දැන් අපි වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනකොට එකතු කිරීම අඩු කිරීම හම්බුනාට ඒවා මුලින්ම කරන්නේ නැහැ. අපි කරන්නේ වම් පැත්තේ සිට දකුණු පැත්තට යනකොට මුලින්ම හම්බෙන ಗುಣ කිරීම හරි බෙදීම හරි. ඒ නිසා දැන් මේ ගානේ අපි වම් පැත්තේ ඉඳලා යනකොට අපිට මේ බලන්නකො එකතු කිරීමක් හම්බෙනවා ಗುಣ කිරීමක් හම්බෙනවා. නමුත් අපි මුලින්ම කරන්නේ ಗುಣ කිරීමක් හරි බෙදීමක් හරි හමු වෙන පිළිවෙලට. ඒ නිසා මුලින්ම අපිට ಗುಣ කිරීමක් හමු වුණු නිසා මේ ගානේ අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ දෙන්නව සුළු කරලා පිළිතුරක් ලබා ගන්න ඕනේ. හරි. අපි එහෙනම් බලමු මේ දේවල් සුළු කරලා 100 එකතු කිරීම 8 වරක් 4 32යි. 8 වරක් 4 32යි ඊළඟට බෙදීම 2 අපි මේ ගානේ ලියනවා. හරි පුතේ දැන් බලන්න. දැනුත් අපි කරන්නේ වමේ සිට දකුණු පැත්තට යනකොට එකතු කිරීමක් හම්බුනාට කරන්නේ නැහැ. ඒව අපි කරන්නේ අවසානෙටම. මෙන්න අපිට ඊළඟට බෙදීමක් හම්බ වෙනවා. එහෙනම් අපි ඊළඟට කරන්නේ මෙන්න මේ බෙදීම කොටස සුළු කරලා පිළිතුරක් ලබා ගන්න ඕනේ. ඔන්න අපි ඊළඟට ඒකට යනවා. 100 එකතු කිරීම 32 දෙකෙන් බෙදුනහම 16යි නේ. ඔන්න අපි මේ බෙදීම වෙනුවට තනි උත්තරයක් ගත්තා. ඊළඟට අපි කරන්නේ අවසානෙටම එකතු කිරීමනේ. 100ට 16ක් එකතු කරපු ගමන් 116යි.